මේ තමයි වියට්නාම් වල ට්‍රේන් ස්ට්‍රීට් එක. හලෝ කෑ ගන්නවා. හලෝ ගුඩ් මෝනින්. මම වෙදෙන් දවස් ස්ටාර්ට් කරන්න හදන්නේ. හෝ ටෙන් ඩොන් ෆොන් ෆු. මේක ඇවිල්ලා එන ෆේමස් සුප් වලට. එනවා එනක. අපි දෙන්න ගියට ප්ලෑන් එක තමයි මේ චර්ච් එකක් තියෙනවා. චර්ච් එකට ගිහිල්ලා ඊට පස්සේ ෆුට් මසාජ් එකකට ගිහිල්ලා අපි යනවා ට්‍රේන් ස්ටේෂන් එකට. තාම අර දෙක තමයි මේන් පොයින්ට් එකක් විතර දාගත්තේ. කැම try කරන්නත් ඕන. ඒ වගේ මෙහි පෝක් වලට මාර ප්‍රසිද්ධයි. පෝක් සුප්, නූඩල්ස්, රයිස් එම මාර විදිහට තියෙනවා එක එක අයිටම්ස්. ඉතින් පෝක් වල කැමති කවුරු හරි ඉන්නවනම් මොන රට ඔන්න විනාඩි දෙකක්වත් ගියේ නෑ අපි චර්ච් එකකටත් ඇවිල්ලා. ඒ කියන්නේ මේ හැහෙන්න ළඟම මේ හොටෙල් එකේදී. මෙන්න මේ චර්ච් එක තමයි. හරියන්නේ. අවුවෙන හින්දා කට්ටිය අඩුයි. නැත්තම් මෙතන සෑහෙන්න බිසි වෙනවා. ලස්සනයි ෆොටෝස් ගන්නවා ලස්සනයි. පර්සනල් ෆොටෝග්‍රැෆර් කෙනෙකුත් ගන්න පුළුවන්. යාළුවගේ පොඩක් ගණන් හැබැයි. මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න හදලා. මේ බන්හාමයි මම කියන එක මමා බ්‍රෙඩ්ස් එක මේ වෙන ප්‍රසිද්ධ. ඒක තියෙන්නේ එතන මේ චේච් එක ළඟමයි. තියෙනවා කෝලෙම. යා මෙතන එහෙම නම්බර් එකක් දෙනවා. නම්බර් 2. Number 1, number 2, and 2 number 3. number 2. 1, number 2. Yeah, one only one. මේකේ ඕඩර් කරන්න දෙන්නේ එන්න එහෙමයි. අපිට අවුටර් ලයින් එකේ ගිහිල්ලා නම්බර් එකක් ගන්න තියෙනවා. ඕකේ ඕඩර් එක ප්ලේස් කරලා ඊට පස්සේ රැන්ඩම් නම්බර් එකක් තමයි දෙන්නේ. ඊට පස්සේ අපිට අතන නම්බර් එක කෝල් කරනවා. අපේ අයිටම් එක කිව්වට පස්සේ අපේ නම්බර් එක කෝල් කරනවා. ඒක කීයට හම්බෙද කියලා අපි දන්නේ නැහැ. ඒ වුණාට විතර වෙලා යන්නේ නැහැ. විනාඩි දෙකකින් තුනින් මෙයාලා හදලා දෙනවා ටක් ගාලා. නේ මාමා බ්‍රෙඩ්ස්. ඒක මෙහි භාෂාවෙන් කියන්නේ බන්මි මාමා. අපි ටෙස්ට් කරලා කියනවා කොහොමද කියලා. normally මම ෂොප් හොයාගන්නේ සෑම කඩක හොයාගන්නේ මැප් එකෙන් 5 රේටින් තියෙන ෂොප් වල තමයි යන්නේ. ගිහිල්ලා කනවා සමහර ඒවා අඩුයි සමහර ඒවා අම්මට සිරි වෙන ගණන් දෙන්නේ. ඔෆිස් ෂොප් නම් තියෙනවා වැහි වැහලා. ඉතින් යන්න තියෙන්නේ මේ ප්ලේස් එකට. මේ චර්ච් එක ළඟමයි තියෙන්නේ. මිලෝ කොෆි කියලා ප්ලේස් එක. ඉතින් ඒකට 5 ස්ටාර් රේටින් තියෙන්නේ. ගිහිල්ලා බලන්න බැලුවේ මොකක්ද ඒකේ තියෙන වෙනස කියලා. හොංකොං චයිනා පොඩි ඉඩවල් වල මෙයාලා සෑහෙන්න වැඩ අරන් තියෙනවා. මේත් එහෙම තමයි. මම දැනම ෂොප් මෙලෝ කොෆි එක වහලා. එතන තියෙනවා ලියු චිල් කියලා රෙස්ටොරන්ට් මෙතනට ආව. අපි කාලා බලමු මමාස් බ්‍රෙඩ් එකේ බන්ස් එක කොහොමද කියලා. Why, yeah? Yeah, pork and egg. Come on, right? I know, right? That's not a lot. Thank you. අපි නා ස්පා එකට ෆුඩ් ස්පා එකක්.
මෙන්න මේ ප්ලේස් එකෙන් තමයි අපි ෆුඩ් මසාජ් එක දාගත්තේ. සුපිරි. මොකද කමෙන්ට් කියන්න බලන්න. හොඳයිද? good. හරි. එහෙනම් අපි back to hotel යනවා. අද තව ටිකකින් ආයෙ යන්න ඕන train station එක පැත්තට. එදුරු නෙමෙයි මේවා shade නේ. shade නේ. මෙයාලා කෙලින්ම ආයෙ ටිප් එක ඉල්ලනවා. සර්විස් එක හොඳයි නම් ටිප් එක දෙන්න කියලා කෙලින්ම කියනවා ආයෙ. ඒක කියන්නේත් මේ ට්‍රාන්ස්ලේට් කරලා තමයි ගන්න ඕන. මොකද එයාලා ඒක එක්ස්පෙක්ට් කරනවා මාර විදියට. ටිප්කින් දෙනවා. ගන්න පුළුවන් හැමදේම ගන්න තමයි හදන්නේ. තමයි ටුවර්ස් ආපු. ඒකට ඉතින් ඔයාලා කැමති නම් දෙන්න පුළුවන් නැත්නම් ඉතින් කියලා යන්න පුළුවන්. මේ කඩේ 1966 ඉඳන් තියෙන කඩයක්. Michelin selected. මොකක් හරි වෙන්නද? number 1 hangman. මේ තියෙන ඉලෙක්ට්‍රික් මේ city tours යනවා. green tourism නම් මේ කොහොමද මෙයාලා ඉතින් city එක වටේ එක්කන් යනවා. අපිට බුක් කරගන්න පුළුවන්. හවස වුණාට මා රස්නේ. පාර වනිද්දි වාහන නවත්තන්නේ නැහැ ආයෙත් යද්දි. අපි යන්න ඕන මේ මේක කරලා. ටක් ගාලා යන්න. ඒසික නවත්තන්න නැහැ. දාවන්න නැහැ කියන්නේ මේ කලර් ලයිට් වල විතරයි වාහන නවත්තන්නේ. අපි ආයෙත් පාවිච්චි එක්කෝ ඔයාලා ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි දාගෙන යන්න. ඌරුමක් තියෙනවා උච්ච ඌරා. ඌරා නම් හැම කඩේක නෑ. වැරදිලාවත් ඌරෙක් වියට්නාමේ හොයාගන්න නැද වෙයි. මේ වලවත් ඌරුමස්, මේ වලවත් ඌරුමස්. මේ දින් ට්‍රේන් ස්ටේෂන් එක. වංගුවක් එක්ක දින දණක් තියෙනවා අරේ සයිඩ් එකේ. අතරින් හැමතැනම මේ කට්ටිය ඉන්නවා. එයාලා ඉක්මනට මේ යාළගේ ෂොප් වලට කට්ටියව මේ ගිහිල්ලා වාඩි කරනවා. නිකන් බිසිනස්. නැහැ උඩ කොම්බු ගහන්න කියලා. ට්‍රේන් එක ඉක්මනට එනවලුනේ. අපිට ගිහින් වාඩි වෙන්න කියලා කිය. Your capacity train coming now. අපිට කොහොමද? ඊයකෝ. දැන් වල යන්න දෙන්නේ නැහැ අපිට මේ එයාලගේ ෂොප් වලට යනවනම් විතරයි අපිට යන්න පුළුවන්. අර පැත්තේ තියෙනවා මේකක් එන්නකෝ. එයාලගේ ෂොප් වලට යනවා. එන්නකෝ. මාර ලයින් එකක් ඒක. එතන ඒ ඩෝ එකෙන් යනවා නම් එයාලගේ ප්ලේස් එකට යන්න ඕන. 5 minute train එකක් එනවා ඉක්මනට යන්නලු. හරි ෂොප් වල වැඩි. හතෙන් පස්සේ ගොඩක් trains තියෙනවා මෙහෙ. 7 7:20 7:30 ඒ විදිහට. මේකේ මේ ලස්සන ෆොටෝ ගන්න මෙහෙ මේ ට්‍රේන් එකේ කෝණ එකක් තියෙනවා. ඒ කෝණ එකට යන්න ඕන. මෙන්න මේ හරි. මෙන්න මේ කෝණ එකේ තමයි ගන්න පුළුවන්. මෙතනත් ඒ වගේ තමයි මේ ඉන්නෙත් ඒ වගේ ඩයල් එක. කලා කියන තැන් වලට යන්න ඕනේ නැහැ. අපිට ඕන තැනකට යන්න පුළුවන්. 5 minutes you come in. මේ බලන්න. ඔහොම ඉස්සරහට. ලස්සනද? ඉස්සරහට ගියොත් අපිට පැනක. යන්කෝ. මේ රේල් පාරේ අවසානටම දාලා තියෙන පුටුව එක. මදඩාව ට්‍රේන් ස්ටේෂන් එකේ මේ අපි ඉන්නේ පොඩ්ඩක් ට්‍රේන් එක මේ හැර වෙනවා වගේ තැනක. දෙපැත්තෙම ගන්න පුළුවන් ඕන විදිහකට. දැන් වලට සාපේක්ෂව ගණන් පොඩ්ඩක් වැඩි. මොකද මෙතන ඩිමාන්ඩ් එක වැඩි නිසා ගණන් වැඩි කොහොමද? කරට දෙයක් නැහැ. no choice. ඔන්න ට්‍රේන් එකක් යනවා. හදන්නේ කොෆි එක සහ පැෂන් ෆෘට් එක. අමාරුයි. මේක 100යි මේක 90යි. try කරලා බලමු.
කොපි තියෙනවා අමාරුවට. ස්ටේෂන් එකට එනවා නම් බෙස්ම ටයිම් එක තමයි 4 වගේ. 7යි ඊට පස්සේ 7යි කාල 7යි මාර ඒ වගේ වෙලාවල ට්‍රේන් තියෙනවා. ඒක නිසා 4 වගේ එන්න පුළුවන් නම් මරු. මට අපිට බලන්න මේක පෙවුනා. මේකද? ඕ අරුනේ යා. වතුර වැඩෙන්න උඩ ටැංකිය වල. දැන් ගියේ 7 ට්‍රේන් එක. 7 කාලේ ට්‍රේන් එකට ගියොත් මේක හිමිට බොන්න ඕන. නැත්තම් ආයෙ පාරක් ගන්න ඕන. අපි හිටියේ මෙන්න මේ පැත්තේ. මං හිතුවේ මේ පැත්තෙන් ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මේ ට්‍රේන් එක එනකොට අපි මේ පැත්තට ගන්නවා. එලා ෂොප් එක පැත්තට මේ පැත්ත මත ලස්සන. මේ අවස් පොලිස් කියන්නේ එක්කනේ. වියට්නාම් වල තියෙන හොඳ දේවල් සහ නරක දේවල් වලත් තියෙනවා. නරකම දෙයක් තමයි මේ ගොඩක් ස්කෑම්ස් තියෙනවා. ඉතින් ඒවත් එක්ක වලදී වියට්නාම් අමාරු වෙන වෙලාවට එපා වෙලා යනවා. මේ ට්‍රේන් ස්ටේට් එකේ වුණා අපි දෙන්නෙට ගන්න කිව්වා. මං ඊට පස්සේ මම බඩගින්න නිසා කෑමයක් ගන්න හැදුවේ. ඒ කෑම එක ඊට පස්සේ නෑ කිව්වා. තියනවා කියලා පස්සේ නෑ කිව්වා. ඊට පස්සේ වෙන රෙස්ටුරන්ට් එකකට ආවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට ඕන විදිහට ඉන්න පුළුවන්. අපිට කැමති වෙලාවක ඉන්න පුළුවන්. මේ ෂොප් එක මාරව. මේ ආවොත් ඒ වගේ දේවල් වලින් අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න ඕන. පරිස්සම් වෙලා එන්ජොයි කරන්න. මෙන්න මේ සයිඩ් එකේ මේ කුඩු දාලා තියෙනවානේ. මේ වගේ අපිට වාඩි වෙලා ඉන්න පුළුවන් කියන්නේ. අපි හිතනවානේ මෙතන ෆොටෝයක් ගන්න පුළුවන් කියලා. මෙන්න කෙනෙකුට බෑ මෙතන වාඩිලා හිටියට අපිට මෙහාරි ඉන්න දෙන්නේ නැහැ. අපි එන්න ඕන අනිත් පැත්ත සයිඩ් එකට. ඒ කියන්නේ ෂොප් තියෙන සයිඩ් එකට එන්න ඕනේ. නැත්නම් මේ ෂොප් එක ඇතුළට යන්න ඕනේ. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් දැන් මෙතන සෙට් එකේ මෙන්න මේ කැමරා ට්‍රයිපොඩ් එකක් තියෙනවා. කැමරා එක සෙට් කරේ මේ පැත්තට ට්‍රේන් එකේ යනවා කියලා. හැබැයි ට්‍රේන් එක ආවේ අනිත් පැත්තේ. එයාට වෙනස් කරගන්න විදිහක් නැහැ. මොකද එයා ගෙන්න ගත්ත මෙන්න මේ පැත්තේ සයිඩ් එකට. ඒක නිසා මේ වගේ දේවල් ඉතින් තියෙනවා මේ. ඒක නිසා මතක තියාගන්න ඕන අනිවාර්යෙන් මෙන්න මේ පැත්තේ සයිඩ් එකේ ඉන්න එපා. කොහොමද මේ සයිඩ් එකට එන්න ඕන. එහෙම නැත්නම් මේ බිල්ඩින් එකේ ඒ කියන්නේ උඩ දක්වා යන්න ඕන. ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන් වල හිටියොත් එහෙම ඔයාලට ඕන ෆොටෝ එක ගන්න බෑ. මොනක තමයි ට්‍රේන් ස්ට්‍රීට් එකේ සීන් එක. Homie, this is for you. You asked me to find an Indian restaurant. So, after you come, you can try this one. Once you try, let me know the taste. और ज़्यापे इन्हें खोल लो ज़्यापे. Terbang ini penuh pork kari. Yanda, yang pork kari. සුප් තියෙනවා. Hah? සුප් තියෙනවා යා. Soup and pancake, bang, rice noodles. මේ අර පිටිකොටම සීන් එකක් තියෙනවා. මම දැකලා තියෙනවා මේක මේ අර සීන් වීඩියෝස් වල තියෙනවා. garlic මොනවාරද මේ ඕඩර් කරා pork item නෑ. මේ කන්න දෙන්නේ නෑ. හරිද? මේ කන්න කියලා දීලා මේක. බලමු try එක තියලා ඒකත් YouTube එකෙන් බලාගත්තේ. මේ හරි මේව ගන්න කියනවා. ඊපස්සේ මේකට කියන නම මම පස්සේ කියන්න මම දන්නේ නම මොකක්ද කියලා. එතන තියාගන්න බැරි වෙලා වුණා. අතෙන් හරි තියාගන්නවා. Приветствую, приветствую, приветствую. Ini kamu nggak mau mari? Kalau kau, kau nulis tahu cina, gorda kan dulu. Ini lah, pop.
ඕක නිකන් සුෂි එකක් වගේ හදලා දෙන්නේ. අවුල. පොඩ්ඩක් ස්මෙල් එක නම් පොඩ්ඩක් ඌට් එකක් දාලා අවුල්. තමයි රහයි. Kenapa karena? Ini normal gak lagi tinggal nih? Ini mana jadi hati? Ya, aku pengen ya nih. Aku balik ikut lagi. Aku itu ada kanan nanti lebih ini. Deluxe Desia Gia. ලක්ෂ 2යි ගත්තේ. කෑම ඇත්තටම හොඳයි. ඒක අර ටේස්ට් එක අපිට නාටලා මීට කලින් කොහෙදිකවත් මේ දැනෙලා නැහැ. රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි දෙන්න ආයෙ හොටල් එකට යනවා. මේ වීඩියෝ එකත් මෙතන ඉවරයි. මම තමයි අපි දෙවෙනි දවසේ ගෙවෙන්නේ. ඊළඟ වීඩියෝ එක තමයි අපි ඇත්තටම වියට්නාම් වලට ආපු හේතුව. ඉතින් ඒ වීඩියෝ එක බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ හොඳයි නම් කමෙන්ට් කරන්න. මට මොනවා හරි ඉස්සලා තියෙනවා වියට්නාම් වල. එකත් මට කියන්න. එහෙනම් ජය වේවා. හෙට අපි හම්බ වෙමු ක්‍රූස් එකකින්. හාලොන් බේ.